ආයුබෝවන් පුතේ. ඉතින් මේ මොහොතේදී මම ඔයගොල්ලන්ව සම්බන්ධ කරගන්නේ මම යම්කිසි මට්ටමේ ආකර්ෂණමය ශක්තියකට නතු වෙලා මේ මොහොතේ ඔයගොල්ලන්ට කතා කරන්නේ යම්කිසි වැඩක් අතරතුරදී. ඉතින් මේ ගත වෙන්නේ මංගල මාසේ මගුල් මහ කියලා අපි විශේෂයෙන්ම කාන්තා දෙවි දේවතාවුන් වහන්සේලාගේ ශක්තිය මුල්වන්නා වූ මාස දෙක තමයි මේ ගත වන්නේ. විශේෂයෙන්ම කතා කරන්නේ පුතේ වරම් මාලාවක් මුල සිට සකසා ගන්නා වූ ආකාරය. අපි වරම් මාලාව වරම කියලා කොච්චර කතා කරත් ඇත්තටම නිසි ලෙස මේකේ ශක්තියෙන් ක්‍රියාත්මක කර ගැනීම, මේ වරම් මාලාවේ ඥාති දේවතාවුන් වහන්සේලා බල කර ගැනීම, ඉෂ්ට දේවතාවුන් වහන්සේලා, කුල දේවතාවුන් වහන්සේලා යන්නාදී මේ කියන කොටාශ බල කර ගැනීමේ කටයුතු වලදී නිසි ලෙස සැලකිලිමත් වීමේ විරහිතතාවය නිසා අපේ ගොඩක් ලාංකික වරම් කරන්නා වූ දේවාල කරන්නා වූ ජනීජනය අපහසුතාවයට පත් වෙලා තියෙනවා. මේ අපහසුතාවය මගහරවා ගන්න නිසි ලෙස වරමක් හදාගන්නේ කෙසේද? වරම් මාර්ගයකට අනුගත වෙන්නේ කෙසේද? නිසි ලෙස වෘත ශීල පූර්ණය කරන්නේ කෙසේද යන ආකාරය පිළිබඳව පැහැදිලි වීඩියෝ එකක් දාන්න මං හිතුවා. ඉතින් මේ වරම් මාලාව තුලදී කිනම් දේවතාවුන් කොට්ටාසයන් හරහාද මේ වරම් මාලා ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අපි ගොඩක් කතා කරන්නා වූ බුද්ධ දර්ශනයේ පැමිණෙන්නා වූ සක්‍ර, ඒ වගේම ඉන්ද්‍ර, වරුණ, සෝම යන්නා වූ දෙවි දේවතාවුන් වහන්සේලා හරහා නම් කිසිසේත්ම වරම් මාලා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ දෙවි දේවතාවුන් වහන්සේලාගේ සේනාවේ සිටින්නේ පරලොව සපත්තු තාමත් ජීවත් වන කාලයේදී මහා පුණ්‍ය සම්භාරයන් ඉෂ්ට සිද්ධ කරගත්තා වූ ඔබගේ ඥාති වන්නා වූ හෝ මේ මනුෂ්‍ය ලෝකයේ වාසය කරලා ධර්මානුකූලව පංච ශීල උපාදාස්ථානයෙන් පරිපූර්ණව ශක්තියින් වලට අනුගත වෙච්චා වූ අය තමයි උන්වහන්සේලාගේ මේ දේව සභා මණ්ඩලය තුල වැඩ බලන්නේ. එතකොට මේ වරුණ, ඉන්ද්‍ර, සෝම, ඒ වගේම සක්‍ර යන්නා වූ, ඒ වගේම සූර්ය, අග්නි, නවග්‍රහ යන්නා වූ දෙවි දේවතාවුන් වහන්සේලාගේ වරම් මාලා ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම මහා බ්‍රහ්ම, සරස්වති, මහා ලක්ෂ්මී, පොළොමහි කාන්තා යන්නා වූ කොට්ටාශ හරහා වරම් මාලා ක්‍රියාත්මක වෙන්නේ. මේ වරම් මාලා ක්‍රියාත්මක වන දෙවි දේවතාවුන් වහන්සේලා කොට්ටාශ ඉන්නවා. ඒ වගේම ඊශ්වර දේවතාවුන් වහන්සේ මනුෂ්‍ය ලෝකයට වරම් දෙනවා. ඊශ්වර නැත්නම් මහේශ්වර ශිව පියාණන් වහන්සේ ඊශ්වර දේවතාවුන් වහන්සේ මනුෂ්‍ය ලෝකයට වරම් මාලා ලබා දෙනවා. ඒ උන්වහන්සේගේ අනුගාමික පසු සේනාධිපති, සේනාධි නායිකාවන්, නායිකවරුන් හා සම්බන්ධව තමයි මේ වරම් මාලා ක්‍රියාත්මක වෙන්නේ. නැත්නම් සුජුවම ඊශ්වර මහේශ්වර දේවතාවුන් වහන්සේ වරම් මාලා තුලට පැමිණෙන්නේ නැහැ. කාලී කට්ටුව ගැන කතා කරොත් සොහොන් කාලී, වෙදි කාලී, ලේ කාලී, පුරුටු කාලී යන්නා වූ මේ සත් කාලිවරියන්, සත් කඩවර, කම්බෙලි යන්නා වූ අයනායක, කොහොඹා යන්නා වූ මේ දෙවි දේවතාවුන් වහන්සේලා, යක්ෂ සේනාධිපතිවරුන් වහන්සේලා මනුෂ්‍ය ලෝකයට වරම් ලබා දෙනවා. මේ වරම් ලබා දෙද්දී ලෝක තලවල පිළිබඳව දෙවි දේවතාවුන් වහන්සේලා විශේෂ සැලකිලිමත් භාවයක් දක්වනවා. ඔබ සිතන්න එපා මනුෂ්‍ය ලෝකයට පමණයි දේවතාවුන් වහන්සේලා මෙලෙස සෘජුව වරම් ලබා දෙන්නේ නැහැ. උන්වහන්සේලා പ്രേත ලෝක තුලත්, උන්වහන්සේලා භූත ලෝක තුලත්, උන්වහන්සේලා නාග ලෝක තුලත්, යම ලෝක තුලත් සිටින්නා වූ ජීවීන්ට මේ ආකාරයෙන්ම වරම් මාලා ලබා දෙනවා. ඒ අතරින් ඔබගේ ඥාති නැති වුණොත් යම් බල සම්පන්න පුද්ගලයෙක්, ඔබගේ නැති වුණු යම් කිසි ඥාතියෙක් මේ කියන ඉහළ ලෝක තලවලත්, දිව්‍ය ලෝක තලවලත්
සුසිතේ යාමේ නිර්වාණ රතේ යනවා මේ ලෝක තලවලත් සිටිනවා නම් මේ අවට අපි දකින බෝමාඩ විමාඩ තලේ වෘක්ෂ පර්වත නිවාස වන ඉඩම් භූමි බහිරව යන්නා වූ මේ තලවලත් සිටිනවා නම් ඒ තලවල සිටින්නා වූ අයට මේ වරම්මාලා ලබා දෙනවා. ඒ වරම්මාලා ලබා දෙනකොට ඒ අවසරයන් ලබා දෙනකොට ඒ ලබා දෙන පුද්ගලයා ඔබගේ ඥාති කෙනෙක් කවුරු හරි වෙනවා නම් ඔබට ළඟ සම්බන්ධතාවයක් තිබෙනවා නම් ඒ කියන්නා වූ අදාළ පුද්ගලයා ඔබට උපකාරය සඳහාත් පැමිණෙන්න පුළුවන්. මතක තියාගන්න ඔබට පමණක් නෙමෙයි ඔහුටත් උපකාර කිරීම ඔහුගේ කර්මුණක් සහ අදහසක් බවට පරිවර්තනය වෙලා තියෙනම තැනේදී. ඉහළ මණ්ඩලයේ පහළ මණ්ඩලයේ මේ ආකාරයෙන් ලැබෙනා වූ මේ වරම්මාලා ක්‍රමවේදවලදී ගොහර අගොහර නැත්නම් අපි කියනවා දරුණු සෞම්‍ය සහ ඒ අය කැමති ප්‍රිය පුද පූජාවල් වල තුල තමයි ඒ අයගේ ශක්තිය උංගලන්ට ලබා දෙන්නේ. කෙටියෙන් මං කිව්වොත් මෙතන සම්පූර්ණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ඉල්ලුමට සැපයුම යන නියමයේ යටතේ. ඔබ දෙන්නේ දෙයක්ද? ඒ දෙයට හිලා උපකාරයක් තමයි අය ඔබට ලබා දෙන්නේ. ඔබ දෙන්නේ රුපියල් 100යිද? ඒ රුපියල් 100 හිලා උපකාර තමයි වුන් ඔබට ලබා දෙන්නේ. ඔබ දෙන්නේ මහා කෝටියක් වටින ගොටුමාලාවක්ද? ඒ කෝටියක් වටින ගොටුමාලාවට හරියන්න ඔබට ඔවුන් සලකනවා. නමුත් මතක තියාගන්න වරම්මාලාවෙන් වරම්මාලාවට කෙනාකින් කෙනාට ක්‍රියාත්මක වෙන ක්‍රමවේද අහසයි පොළොවයි වගේ වෙනස් වෙනවා. ඔබටත් මටත් තව දේවාල 10ක් මම මෙතන හිටවලා කතා කරොත් ඒ 10 තැනී ඉන්නා වූ 10 දෙනාගේ වරම් පද්ධතිය ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයේ 10 වතාවක් 10 ක්‍රමයක් වෙන්න පුළුවන්. ඒ දස ක්‍රමයට ක්‍රියාත්මක වෙන්නා වූ වරම්මාලාවන් තුල ඒ දස පුද්ගලයන්ගේ යන්ත්‍ර මන්ත්‍ර තෙල් බෙහෙත් අඳුන් සඳුන් යන්නා වූ ක්‍රමවේද දේශීය සහ විදේශීය වෙන්නත් පුළුවන්. අපි කතා නොකරාට අන්ධකාරය සමග ගනුදෙනු කරන්නා වූ බ්ලැක් මැජික් ඩාර්ක් මැජික් ඒ වගේම ඇමරිකාව මහා බ්‍රිතාන්‍ය වගේ මේ වගේ පැතිවල ප්‍රංශය රුසියාව මේ වගේ පැතිවල කොරියාව මෙහෙත් වරම්මාලා ක්‍රියාත්මක වෙනවා. මම පොදුවේ ඒ රටවල් වල මිහිලා තියෙන කෙනෙක් විදිහට ඒ රටවල් වලත් මේ ආකාරයෙන් ඇඟවල් වලට ඇවිල්ලා මිනිස්යාට උපකාර කිරීමට පැමිණෙනා වූ වරම්මාලා ක්‍රියාත්මක වෙනවා. නමුත් මතක තියාගන්න මේ ඥාති දේවතාවුන් වහන්සේලා හැමදාම ඔබ ළඟ රැඳෙන්නේ නැහැ. ඉතින් මේ ඥාති දේවතාවුන් වහන්සේලා පැමිණෙන ලෝකතලයේ අනුව උන්ට අපි දිය යුතු පුද සත්කාර විවිධාකාර වෙනවා. කඩවර දේවතාවුන් වහන්සේ සමග වැඩි හරියක් පැමිණෙන යමලෝක වාසී දෙවි දේවතාවුන් වහන්සේලා. යමලෝක වාසී බල සම්පන්න යක්ෂවරුන් බල සම්පන්න යම දේවතාවුන් වහන්සේලා පැමිණෙනවා. ඒ වගේම යක්ෂ සේනාධිපතිවරුන් යක්ෂයන් සහ යක්ෂ කුලයේ සිට දේවත්වයට පත් වුණේ දේවතාවුන් වහන්සේලා පවා පැමිණෙනවා. එතකොට මේ ඉන්නා වූ අයට නිසි පුද පූජාවන් ගොටු තටු මාලාවන් හරහා තමයි මෙයාලා වැඩ කරන්නේ. මෙයාලට කන්න බොන්න දෙන එක තමයි මෙයාලා පළවෙනි පූජාංගය වෙන්නේ. මේ වරම්මාලාවක් තුළදී ඔබ ඒ දේවතාවුන් වහන්සේලා පහදා ගන්න අවශ්‍ය කරන පුද පූජාවන් වෙනස් වෙනවා. සොහොන් කාදී කඩවර කම්බිල කියන මේ තුන් කට්ටුවට දෙන්නා වූ ප්‍රමුඛ අග්‍ර පූජාව තමයි ආහාර පූජාව. මේ ආහාර පූජාව හරහා තමයි මේගොල්ලෝම සතුටු කරන්න පුළුවන්. කෑම තමයි මේ අයගේ මූලික පරමාර්ථය. ගොටු තටු මාලා පුලුටු සහ පුලුටු නැතිව ශුද්ධ ගොටු මාලා තමයි අපි මුල් කම්බිලි දේවතාවුන් වහන්සේටත් සෙනවිරත්ත මුල් මහා කඩවර දේවතාවුන් වහන්සේට ශුද්ධ ගොටු මාලා තමයි කිරිබත් ගොටු කිලිබත් තල කැරලි කිරිබත් කෙසෙල් කැවුම් සහ පැණි යන්නා වූ ඒ වගේම කුඩා දුම් කැබැල්ලක් පොඩි සුරුට්ටුවක් වගේ දෙයක් ඒ අතරට එකතු කරන ඒ ආකාරයෙන් කොට තටු දීම හරහා ඒ අයගේ පැහැඳුම් ගන්න පුළුවන්. සොහොන්කාරී කම්බිලි කියන කම්බිලි අප්පච්චි ගැන විශේෂයෙන්ම කතා කරොත් කම්බිලි අප්පච්චිගේ වරම්මාලා තුලදී කම්බිලි අප්පච්චිගේ වරම්මාලා තුලදී උන්වහන්සේ ප්‍රිය කරන කැම බීම වර්ග රතුබත් සහ ගොටු මාලාවන්
ඒ වගේම දඩමස් යනාදී පුරුටු පූජාවන් ලෙස ඔබට ඒ පුද පූජාන් වලට එක් කරගන්න පුළුවන් යක්ෂ දේවතාවුන් වහන්සේලාගෙන් වැඩ කරන අය නම්. ඊට අමතරව සොහොන්කාලී මෑණියෝ හා සම්බන්ධව ගත්තොත් විශේෂයෙන්ම මස් මාංශ සහ සැවුල් කියන පක්ෂි මාංශ තුළ මේ සොහොන්කාලී දේවතාවුන් වහන්සේගේ කාලි කට්ටුව නිතරම වැඩ කරනවා. ඒ වගේම භද්‍රකාලී දේවමෑණීන් වහන්සේ සහ දක්ෂිණකාලී කියන මේ දේවමෑණිවරුන් ඊට වඩා හත්පසින් වෙනස්. සොහොන්කාලී මාතාවගේ තරම් පුරුටු මස් මාංශ හරහා වැඩ කරත් දක්ෂිණකාලී සහ භද්‍රකාලී අම්මා කියන දේවමෑණීන් වහන්සේ මේවා සමග වැඩ කරන්නේ. විශේෂයෙන්ම මුරුතැන් පූජාව තමයි මේ අයට දෙන අග්‍ර පූජාව. ඊට පස්සේ අපි ගත්තොත් ඊශ්වර මහේශ්වර පාර්වතී දුර්ගා ඒ වගේම නාගපත්තිනි මහපත්තිනි සිද්ධපත්තිනි යන මේ කොට්ටාශ සමග ඔබගේ වරම්මාලාව කරගෙන යනවා නම් මුරුතැන් පූජා කිරිදාන කිරියාහාර ඒ වගේම තමයි විශේෂයෙන්ම අපගේ පීඨය තුල නම් අපගේ කෝවිල තුල නම් විශේෂයෙන්ම මේ අයගේ මුරුතැන් පූජාව හැදෙන්නේ පොල් ගෙඩියක් ඇතුළේ ඉදෝලා ගන්න බත් වලින්. මේක ගොඩක් කෝවිල් වල ලංකාවේ සිද්ධ වෙන්නේ නැහැ. මම දන්න තරමට මෙහි පමණයි මේ ක්‍රමයේ අමුතු මුරුතැන් පූජාව සිද්ධ කරන්නේ. ඒක ගොඩක් ප්‍රමාණයක් හැදෙන්නේ පොල් ගෙඩියේ උඩ සිදුරු කරලා ඒ ඇතුළට ඒ යොදන්නා වූ රහසිගත වට්ටෝරුවක් තියෙනවා. ඒ වට්ටෝරුව යොදලා බත් යොදලා ඒක කෝරෙන් මැහැදි කාලා ඇතුලෙන් ගෙන්දරට දාලා පුච්චලා ඉදවලා ගන්නා වූ බතක් තමයි අපි මෙහි මුරුතැන් පූජාව ලෙස පූජා කරන්නේ. ඒ පිළිබඳව මම කලින් දාලා තියෙනවා වීඩියෝ එකක්. ඒක කොහොමද සැකසෙන්නේ කියලා. ඒ ආකාරයෙන් මේ වරම්මාලා තුළ ඒ දේවතාවුන් වහන්සේලාගේ ආකර්ෂණය ගන්න පුළුවන්. ආහාර පාන හරහා ඒ කරගත්තා වුණත් මතක තියාගන්න ඔබගේ කැඹුරුම් පද්ධතිය කරගන්න. ඔබගේ දේවාල පද්ධතිය කරගෙන යන්න. ඔබගේ වැඩ පද්ධතිය කරගෙන යන්න. මේ කිසිදු පුද පූජාවක් නෙමෙයි මුල් කරගත යුත්තේ ඔබගේ පුණ්‍යාවි සංකාරයන් තුළ තමයි සංසාර භෝජනය තුළ තමයි ඔයගොල්ලෝ භෝජනයටපත් වෙන්නේ. සංසාර භෝජනය කියලා කියන්නේ ඔබ පෙර අනුභව කරපු දේවල් තමයි මේ සංසාරයේත් ඔබට ලැබෙන්නේ. ඔබ පෙර අනුභව කරන දුන්නොත් සහ ඔබ අනුභව කරපු දේවල් අනුව තමයි මේ සංසාරයේ ඔබට අනුභවය ලැබෙන්නේ. මේ භවයේ ඔබට ඒ වරම්මාලාව හරහා අනුභවය ලැබෙන්නේ. ඔබ දුන්නු දේවල් අනුව තමයි. මේ හේතු කොටගෙන ඔයගොල්ලන්ට වරම්මාලාවේ කැඹුරුම් පද්ධති සහ වරම්මාලාවේ පුණ්‍යාභි සංඛාරවන් වැඩි කරගන්න ඔබගේ පෙරපින් මතු කරගන්න ඔබට මහා පුණ්‍ය ක්‍රියාවන් සිදු කරන්න සිද්ධ වෙනවා. දුගී දුප්පත් යාචක දාන, සත්ව දාන සහ සමහා සංඝරත්නයට භික්ෂුණී තෙරණින් වහන්සේ විශේෂයෙන්ම මම කියනවා සිද්ධපත්තිනි වරම්ලාභී දෙරියන්න දරුවෙක් නම් භික්ෂුණීන් වහන්සේලාට දානමාන දීම නිතරම කිරීමෙන් ඔබගේ වරම්මාලාවන් තුළ ඉතාමත් සාර්ථකත්වයක් ඔබට ලබා ගන්න පුළුවන්. මොකද මේ සිද්ධපත්තිනියම හිතේ විශේෂයෙන්ම භික්ෂුණීන් වහන්සේලාට ඔටෙන් කිරීම භික්ෂුන් වහන්සේලාට උපස්ථාන කිරීම තුළ ඒ වගේම විහෙර විහාරස්ථාන සුද්ධ පවිත්‍ර කිරීම අලුත් වැඩියා කිරීම සකසා දීම චෛත්‍ය මාලාවල් නැවත වර්ණ ගන්වා දීම යනවා වූ මහා පුණ්‍ය සම්භාරයන් තුළ උන්වහන්සේලා නිතරම වැඩ වාසය කරනවා. පන්සලකට ගිහිල්ලා කොච්චර බෝධි පූජා තිබ්බත් මේ බෝධි පූජාවන් හරහා උගලන්ට පෙර සංසාරයේ කුසල් නැවතත් ඉස්මතු කරගන්න පුළුවන්. නමුත් ඔබ මතක තියාගන්න මේ පන්සල සුද්ධ කරලා පවිත්‍ර කරලා දුගීම ගියාචකයන්ට උපකාර කරලා මේ පන්සලට තවත් අයට ඇවිල්ලා වන්දනාමාන කරලා කුසල් පුරව ගන්න පුළුවන් තත්ත්වයට ඔබ උපකාර කරනවා නම් ඒ තුළ දෙවි දේවතාවුන් වහන්සේලා ඉතාමත් සතුටත්වයටපත් වෙනවා. මේ වරම්මාලාවන් තුළ ඒ ආකාරයෙන් මේ වරම්මාලා ඉෂ්ට සිද්ධ කරගන්න ඔයගලට ඒ ආකාරයේ වැඩ කරන්න පුළුවන්. ඒ වගේම තමයි තව ක්‍රමයක්. තව එන්නා වූ ක්‍රමවේදය තමයි අග්නි විද්‍යාව අග්නි ශාස්ත්‍රය සහ මේ තන්ත්‍ර කියනා වූ කොට්ටාශ හරහා විවිධාකාර ආකර්ෂණ වරම්මාලා ලංකාව තුලත් ඉන්දියාව තුලත් විදේශ රටවල් තුලත් ක්‍රියාත්මක වෙනවා කාරට කාර. ඒ ක්‍රියාත්මක වෙන්න වූ ක්‍රියාත්මක ක්‍රමවේද අනුව අග්නි කර්ම මේ පීඨයේ විශේෂයෙන්ම ඒ හා සම්බන්ධ දේවල් නිතරම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම කොටුතටු පූජාවන්, ශුද්ධ පුද පූජාවන් නිතරම සිද්ධ වෙනවා. මේ දෙපැත්තම නමුත් විශේෂයෙන්ම මූලික වශයෙන්ම ශුද්ධ පැත්ත. ඒ වගේම තමයි ඔබගේ වරම්මාලයේ කවදාක්වත් ඔබගේ යතින් පොල් ගහන්න එපා. කෙනෙකුට විනයක් කරන්න, කෙනෙකුට කඳුලක් දෙන්න. මතක තියාගන්න ලෙස වැදෙනවා නම් පොල් ගෙඩියක් ඒකේ මහා කර්මයක් ඔබ පිටිපස්සට වැටෙනවා. ඒකේ ලකුණු වැටෙන්නේ ඔබටමයි.
කිමද හේතුව තව කෙනෙක් ඇවිල්ලා තව කෙනෙක්ට විනයක් කරන්න, තව කෙනෙක්ව මරා දමන්න, තව කෙනෙක්ගේ අතප්පයක් කඩා දමන්න ඔබ ළඟට ආවා කියන්නේ ඔබ තමයි ආයුධ. ඔබට නිකන් මෙතන සිද්ධ වෙන්නේ සල්ලි දීලා, ඔබට පගාව ලබා දීලා, කැඹුරුන් ලබා දීලා, ඔබටම කියවලා ආයුධ දීලා අහවල් පුද්ගලයාගේ අතපය කපලා දානවා සම්මාන වැඩ. ඒ වැඩේ කවදාකවත් කරන්න එපා. ඔබටත් මහා කර්මයක් පාපයක් පිරෙනවා වගේ මර පුද්ගලයාටත් පිරෙනවා. ඔබ තමයි එතනදී මහා උපකාරකයා වන්නේ අර පුද්ගලයාට ඒ පව කරගන්න. ඒ පුද්ගලයා කරන පවට වඩා 3 ගුණයකින් වැඩි වෙලා තමයි මේ ලකුණු ඔබට ලැබෙන්නේ කියලා මතක තියාගන්න. ඔබගේ දේවාලයේ පොල් ගහන පොල් ගල අශුද්ධ දේවල් විනයන් සඳහා වෙන් කරන්න එපා. කවදාකවත් දුවේ පුතේ ඔබලාට මේ වින කැරකිලා ඇවිල්ලා ඔබගේ දේවාලයේ වරම් කැඹුරුම් පද්ධති හිරම වෙලා යන තත්ත්වවලට පැමිණෙනවා. ඉතින් හැමදාම මනුෂ්‍යයින්ට හොඳ කරන්න ඔබගේ දෑත දික් කරන්න. මේ කියන්නා වූ ක්‍රමවේද තුළ නිසලෙස ඔබගේ වරම් මාලාවන් නිශ්චිත කරගෙන යා හැකි. ඉතින් පීඨයේ අලුත් වැඩ කටයුතු ගණනාවක් සිද්ධ වෙනවා. පීඨයේ සම්පූර්ණ නඩත්තු කිරීම, ඒ වගේම පීඨයේ අලුත් වැඩියා කටයුතු අවසන් වෙලා තියෙන්නේ. ඉරිදා සහ සෙන්සුරාදා දවසේ සතියේ දවසෙත් වරම් පරීක්ෂා සිද්ධ වෙනවා. ඔබලාට පැමිණෙන්න පුළුවන්. ඒ වගේම පීඨයේ සම්පූර්ණ වැඩ කටයුතු අවසන් වෙලා තියෙන්නේ. මේ මාස 19 20 කියන්නා වූ දිනයන්හි පීඨයේ මහා මාතා පූජා, මහා මංගල කටයුතු සිද්ධ වෙනවා. මාතාවන්ගේ මහා යාග හෝම සිද්ධ වෙනවා. ඒවට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම පුතේ එහෙද දුරකථන අංකයට කතා කරලා ඔයගොල්ලන්ට දිනයක් වෙන් කරගෙන කතා බහ කරන්න පුළුවන්. පැමිණලා ඒ පුද පූජාව කටයුතු ගෙනහල්ලා වරන් හා සම්බන්ධ සියලු දෝෂ නිව කරගන්න පුළුවන්. වරන් හදා ගන්න පුළුවන්. සියලුම කටයුතු සඳහා සාධාරණ විදිහේ සියලුම වැඩ කටයුතු මෙහි සිද්ධ වෙනවා. කිසිදු කෙනෙකුට අනවිනයක් පොඩි විනයක් කිරීමේ කිසිදු දෑතක් මේ පීඨය තුල නැහැ. ඉතින් පුතේ නිදහසේ ඔයගොල්ලන්ට පැමිණ කතා බහ කරන්න පුළුවන්. ඉරිදා දවසේ, සෙන්සුරාදා දවසේ, සතියේ දවස්වල පෙර දැනුම් දීමක් සහිතව මේ ඉහත නම්බරයට කෝල් ගන්න එකේදී පුතේ නම් මම සමහරක් වෙලාවල් වලට විවිධ වැඩ කටයුතු හින්දා කාර්යබහුල වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට මැසේජ් එකක් දාන්න ඊට වඩා පහසුයි. මේ මැසේජ් එකක් ඔයගොල්ලෝ දාලා කතා කරලා දිනයක් වෙන් කරගෙන ඊට දවසේ ඕනෑම වෙලාවක පැමිණෙන්න පුළුවන්. ඒ ආකාරයෙන් පැමිණලා ඒ පරීක්ෂා කටයුතු කරගෙන වැඩපළවල් කරගන්න පුළුවන්. ඉතින් පුතේ සැමටම මහා මාතා සිද්ධපත්තිනි මේනියන්ගේ, ඊශ්වර පියාණන් වහන්සේගේ, මහා නාග පත්තිනි මේනියන් වහන්සේගේ, ඍෂි දේවතාවුන් වහන්සේලාගේ, ඒ වගේම උතුම් වූ මහා ලෞතර වූ තිලෝකාග්‍ර වූ මහා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ තෙරුවන් සරණ ආරක්ෂාව ආකර්ෂණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සැමටම ස්වස්ති සිද්ධ.